මොකදානේ ඔය පොතක් අරගෙන හැමතිස්සෙම ඉවරයක් නැහැ. Flying never gets old කියලා කියන්නේ right, always enjoyable, never boring. Flying never gets old. දැන් අපිට flying වෙනකොට මොනවද දාන්න පුළුවන්ද? මොකදානේ ඔය පොතක් අරගෙන හැමතිස්සෙම ඉවරයක් නැහැ. Reading never gets old. Reading never gets old. උදාහරණ කියන්නේ මෙයා බලනවා හැරිලා කවුද පොතක් අරන් ඉන්නේ කියලා. ඉර බහින්න එක බලන් ඉන්න එක කවදාක්වත් එපා වෙන්නේ නැහැ. Watching sunsets never gets old. හොඳ මියුසික් එකකට ඇහුම්කන් දෙන එක කවදාක්වත් එපා වෙන්නේ නැහැ. Listening to good music never gets old. හොඳ සංගීතයකට ඇහුම්කන් දෙන එක අපිට කවදාක්වත් එපා වෙන්නේ නැහැ. Listening to good music never gets old. පවුලත් එක්ක ෆැමිලි එකත් එක්ක කාලය ගත කරන එක කවදාක්වත් එපා වෙන්නේ නැහැ. වයසට යන්නේ නැහැ. යා spending time with family never gets old. Spending time with family never gets old. Talking to you never gets old. වාත් එක්ක කතා කරන එක මට කවදාක්වත් ඇති වෙන්නේ නැහැ. මගේ ළමයිනුත් එක්ක කාලය ගත කරන එක මට කවදාක්වත් ඇති වෙන්නේ නැහැ, එපා වෙන්නේ නැහැ, ඒක පරණ වෙන්නේ නැහැ. Spending time with my kids never gets old. Okay, right. අලුත් දේවල් ඉගෙන ගන්න එක කවදාකවත් පරණ වෙන්නේ නැහැ, එපා වෙන්නේ නැහැ. Learning අලුත් දේවල්, new things never gets old. Right, again. අලුත් තැන් හොයා යන එක, right? ඒක කවදාකවත් එපා වෙන්නේ නැහැ මට. Right, for me traveling to new places never gets old. Right, මට නම් අලුත් තැන් හොයා යන එක, right? අලුත් තැන් වලට යන එක මට කවදාකවත් එපා වෙන්නේ නැහැ. For me, traveling to new places never gets old. Right. කිසි ගේමක් නැතුව ඉංග්‍රීසි මැරතන් කෝස් එකට ජොයින් වුණා නම් ටක් ගාලා ඉංග්‍රීසි හදා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය පෙන්නන නම්බර් එකට පට්ට ගාලා කෝල් එකක් දීලා රෙජිස්ටර් වෙන්න.